හායි ළමයි. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මගේ channel එකෙන් ඔයාලත් එක්ක මම කතා කරන්න යන්නේ එක්තරා විශිෂ්ට විදියට හිතන, වෙනස් විදියට හිතන විශිෂ්ට පුද්ගලයෙක් ගැන. ඉතින් මෙයාගේ නම තමයි අයිසැක් නිව්ටන්. ඉතින් ඔන්න එක දවසක් එක පුද්ගලයෙක් ගහක් යට ඉඳගෙන ඉන්නකොට ඒ ගහ නිකන් ගහකුත් නෙමෙයි. ඒ ගහ ඇපල් ගහක්. ඒ ගහ යට ඉඳගෙන ඉන්නකොට එකපාරටම ඇපල් ගෙඩියක් මෙයාගේ ඔළුවට වැටෙනවා. ඊට පස්සේ මෙයා හිතනවා ඇයි මේක පල්ලෙහාට වැටුනේ? මේක උඩට යන්න තිබ්බනේ කියලා. ඉතින් ඊට පස්සේ ගුරුත්වාකර්ෂණය හොයාගන්නවා. ලෝක ඉතිහාසයේ ශ්‍රීමත්ම විද්‍යාඥයෙක්ගෙන් එක් අයෙක්. ඔහු ගණිතඥයෙක්, භෞතික විද්‍යාඥයෙක්, තාරකා විද්‍යාඥයෙක් සහ නව නිපැයුම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. අද අප භාවිතා කරන නවීන විද්‍යාවේ බොහෝ මූලික සංකල්ප ගොඩනැගීමට ඔහුගේ සොයා ගැනීම මහ දායකත්වයක් ලබා දුන්නා. ඉතින් 1643 ජනවාරි 4 වැනිදා එංගලන්තයේ මොහු ඉපදුනා. නිව්ටන් ඔහුගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගියා. ගණිතය හා විද්‍යාව ඔහුගේ ඉතින් මම ඔයාලට කලින් කිව්ව විදිහට ඔහුගේ දක්ෂතා ගුරුත්වාකර්ෂණය ගසකින් ඇපල් ගෙඩියක් බිමට වැටෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු වස්තුන් පෘථිවිය වෙත ඇද ගන්නා බලයක් ඇති බව පිළිබඳ අදහස තව දුරටත් වර්ධනය කරා. එයින් පසුව සර්ව ගුරුත්වාකර්ෂණ නියමය Law of Universal Gravitation ලෙස ප්‍රසිද්ධියට පත් වුණා. ඒ වගේම චලිත නියම තුන නිව්ටන් ලොවට හඳුන්වා දුන් චලිත නියම තුන අදත් විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ අභ්‍යවකාශ තාක්ෂණයේ මූලික පදනම වෙනවා. 1. බාහිර බලයක් නොමැති නම් වස්තුවක් නිශ්චලව හෝ එකම වේගයෙන් ගමන් කරයි. 2. වස්තුවකට බලය වැඩි නම් වැඩි වන තරමට එහි ත්වරණයද වැඩි වේ. 3. සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. ඒ තමයි චලිත නියම 3. ඉතින් ඒ වගේම ආලෝකය පිළිබඳ සොයා ගැනීම. ප්‍රිස්මයක් භාවිතයෙන් සුදු ආලෝක වර්ණ 4කින් සමන්විත බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ලොව ප්‍රායෝගික පරාවර්තන දුර්වේක්ෂය රිෆ්ලෙක්ටිං ටෙලස්කෝප් නිර්මාණය කළ විද්‍යාඥයා ඔහුය. ඉතින් ඒ වගේම ඔහුගේ ප්‍රසිද්ධ ග්‍රන්ථයක් තමයි 1687 වර්ෂයේදී ඔහු ලියූ ෆිලොසොෆියා නැචුරාලිස් ප්‍රින්සිපියා මැතමැටිකා නම් ග්‍රන්ථය ලෝකයේ වැදගත්ම විද්‍යාත්මක ග්‍රන්ථවලින් එකක් වුණා. 1705 එංගලන්තයේ ඇන් රචින විසින් ඔහුට සර් නැත්නම් ශ්‍රීමත් යන ගෞරව නාමය පිරිනැමුවා. ඉතින් මේ විශිෂ්ට පුද්ගලයා මෙලොව හැරගියේ 1727 මාර්තු 31 වෙනි දිනයි. ඉතින් ඔහු ගැන සිත් ඇද ගන්නා කරුණු නම් ඔහු කැලිකස් ගණිතයේ සංවර්ධනයටද විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මෙයා ජීවිත කාලය පුරාවටම විවාහ වෙලා නැහැ. ඔහුගේ සොයා ගැනීම් නවීන විද්‍යාවේ සහ තාක්ෂණයේ මූලික පදනම ලෙස අදටත් භාවිතා වෙනවා. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි මම තව දුර ඈත දකිත් නම් ඒ මා යෝධයන්ගේ උර මත සිටින නිසාය කියන ප්‍රසිද්ධ ප්‍රකාශය. ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ සොයා ගැනීම් ලෝකයේ විද්‍යාව, තාක්ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය විශාල ලෙස වෙනස් කළා. එබැවින් ඔහු ලෝක ඉතිහාසයේ අමරණීය විද්‍යාඥයෙකු ලෙස සැලකේ. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් අද මගේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට වීඩියෝ ඉදිරිපත් කරමම TD8